ඔයාලා මේ දවස්වල දැකලා ඇති මෙන්න මේ වගේ ස්කෙච්මෑන්ලගෙන් හදපු වීඩියෝස් ගොඩක් වෙලාවට මේවා සෝෂල් මීඩියා වල බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් TikTok වල ගොඩක් වෛරල්. ඒ වගේම YouTube වලත් Instagram එකෙත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඇටකටු මනුස්සෙක්ගෙන් හදාගත්ත වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මොකක් හරි මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකකට. ඒ කියන්නේ මොටිවේෂනල් වීඩියෝ එකකට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ගොඩක් ලාවට මනසින් ඩවුන්ලා ඉන්න කෙනෙක් පොඩ්ඩක් අප් කරලා ගන්න යාගේ මනස හදන්න පුළුවන් විදි වීඩියෝස් තමයි මේකෙන් දෙන්නේ. ඉතින් අපි අද කතා කරමු මේ වගේ වීඩියෝස් කොහොමද නිර්මාණය කරන්න කියලා. මේක සාමාන්‍යයෙන් ඕනම ලැන්ග්වේජ් එකකින් අපිට කරන්න පුළුවන්. සිංහලෙන් ඉංග්‍රීසි වලින්. මම අද කතා කරන්නේ ඉංග්‍රීසි වලින් හදන හැටි. ඔයාලට සිංහල ලැන්ග්වේජ් එක උනත් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් අපි යන් වීඩියෝ එකට. මේ වර්ගයේ වීඩියෝ හදන්නේ කොහොමද කියන්න කලින් මම ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්නම් මේ જાතිය YouTube channel තියෙන්නේ මොනවාද කියලා. එතකොට ඔයාලටත් ඔයාගේම YouTube channel එකක් හදාගෙන ඔයාලට අමතර ආදායමක් හොයාගන්න පුළුවන්. මෙන්න මේ No Sense කියන YouTube channel එක බලන්නකෝ. මේ channel එක හදලා තියෙන්නේ ගිය අවුරුද්දේ මැයිවල. එතකොට ඒගොල්ලන්ගේ subscribersලා අවුරුද්දක් ඇතුළත ඒගොල්ලෝ හදාගෙන තියෙනවා 1,25,000ක්. ඉතින් ගොඩක් හොඳ income එකක් එයාලා මේ වෙනකොට ගන්නවා. ඉතින් ඒ වගේ අපි තව channel එකක් බලමු. මෙන්න මේ Simple Map කියන YouTube channel එක බලන්නකෝ. ඒක පටන්ගෙන තියෙන්නේ මැයි මාසේ 2025 මැයි වෙනි තමයි පටන් ගන්න තියෙන්නේ. අවුරුද්දක් ඇතුළත ඒගොල්ලෝ 1,19,000 subscribersලා හදාගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ channel එකත් බලන්න. Pele Explains කියලා තියෙනවා. අන්න ඒ channel එකෙත් ගොඩක්ම තියෙන මේ motivational videos තමයි. එතකොට අපේ mind එක ගොඩක් up කරගන්න මේක ගොඩක් හේතු වෙනවා. මේකෙත් 1,14,000ක් subscribersලා ඉන්නවා. මේක පටන්ගෙන තියෙන්නේ ගිය අවුරුද්දේ මැයි වෙනි. ඉතින් හිතන්නකෝ අවුරුද්දක් ඇතුළත ඒගොල්ලෝ ලක්ෂ ගාණක subscribersලා ප්‍රමාණයක් හදාගෙන තියෙනවා. ඒ වගේම views සෑහෙන ගොඩක් හොඳට හදාගෙන තියෙනවා. ඉතින් අපි වැඩි කතා බහ කරන්නේ නැතුව යම් කොහොමද මේ වගේ වීඩියෝස් හදන්නේ කියලා බලන්න. හරි ඉස්සෙල්ලාම මම කියන්නම් මේක හදන්නේ අපි free softwares වලින්. ඒ නිසා මුකුත් ගෙවීම් කරලා ඔයාලට softwares මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටමත් සරල විදිහට මම කියලා දෙනවා. හරි ඉස්සෙල්ලාම ඔයාලා ChatGPT එක open කරගන්න ඉස්සෙල්ලාම මම doc එකක් දාලා තියෙනවා description එකේ. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට prompt එක ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන මේ විදිහට මම පෙන්නන prompt එක Google Drive එකේ දාලා තියෙනවා. එතකොට ඒ prompt එක අරන් ඔයාලට copy කරගන්න පුළුවන්. copy කරලා ChatGPT එකේ paste කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට අපේ වීඩියෝ එක කොටස් 3කට ඒගොල්ලෝ බෙදලා දීලා තියෙනවා. part 1, 2 සහ 3 විදිහට අපිට වීඩියෝ එක කොටස් 3කට බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ මොන steps වලින් අපි කරන්න ඕනි කියලා. ඉස්සෙල්ලාම වීඩියෝ script කියලා තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එකේ කතා කරන්නේ මොනවද කියලා. ඊට පස්සේ දෙවෙනි එකෙන් කියනවා image prompts. ඒ කියන්නේ අපි වීඩියෝ එකේ තියෙන image ටික හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් කියනවා videos ටික හදාගන්නේ කොහොමද. මේ videos වලට අදාළ prompts ටික තමයි ඒකේ තියෙන්නේ. හරි ඉස්සෙල්ලාම අපි පළවෙනි image prompt එක copy කරගන්න. කියන්නේ අපි ඉස්සෙල්ලාම images ටික තමයි හදාගන්න හදන්නේ. පළවෙනි image prompt එක copy කරගන්න. කියන්නේ scene 1 කියන image prompt එක copy කරගෙන මම Gemini එකට යනවා. Gemini එකට ගිහිල්ලා මම මෙතන paste කරනවා. එතකොට මගේ image එක generate වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පළවෙනි scene එකේ image එක generate වෙලා ඉවරයි. දැන් ඒ විදිහට මම දෙවෙනි image එකේ prompt එකත් copy කරලා මෙතනට paste කරනවා. එතකොට ඒකේ image එකත් මට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ වගේ හැම image එකක්ම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ scenes 6ක් තියෙනවා මේකේ. ඒ scene 6ට අදාළ images ටික මම දැන් generate කරලා ඉවරයි. එකින් එක ඔයාලට ChatGPT එකෙන් copy කරලා Gemini එකේ paste කරලා images ටික download කරගන්න පුළුවන්. ඊට පස්සේ download කරගත්ත images ටික ඔක්කොම මම එක folder එකකට දාලා තියාගන්නවා මගේ පහසුව සඳහා. හරි ඊළඟට අපි යනවා අපේ දෙවෙනි part එකට. ඒ කියන්නේ අපේ videos ටික generate කරගන්න part එකට. ඒකට මම Google Flow එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට Google Flow එක open කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඊට පස්සේ ඒක open කරගෙන මෙන්න මෙතන video කියන තැන click කරගන්න පහළ එහා තියෙන. එතන පොඩි settings වගේක් තියෙනවා check කරගන්න. ඒකේ videos image කියලා දෙකම තියෙනවා. ඔයාලට වීඩියෝ දෙන්න පුළුවන්. frames වලින් frame දෙන්න. ඊට පස්සේ අපේ size එක image size එක අපි shorts හදනවා නම් 19:16 වලට යන්න. නැත්නම් landscapes videos හදනවා නම් ඕගොල්ලෝ 16:9 image size එකට යන්න. ඊට පස්සේ 1x click කරන්න. හරි. ඊට පස්සේ අපිට අපේ පළවෙනි image එක මෙන්න මේ start button එක click කරලා upload image වලට ගිහින් අපිට දෙන්න පුළුවන්. එතකොට අපේ folder එක open වෙනවා. හරි. මෙතනින් අපි පළවෙනි image එක click කරලා open දෙනවා. එතකොට අපේ පළවෙනි image එක මෙතනට
අප්ලෝඩ් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි එතකොට මෙන්න මේ විදිහට අපිට percentage එකක් විදිහට මෙතන බලා ගන්න පුළුවන් අපේ image එක download වෙන විදිහ. හරි ඊට පස්සේ මම ආයෙම ChatGPT එකට ගිහිල්ලා ඒකේ video scenes වල මම පළවෙනි scene එක copy කරලා මෙතන Google Flow එකට paste කරනවා. එතකොට අපේ පළවෙනි වීඩියෝ එක generate වෙනවා Google Flow එකේ. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ටිකක් වෙලා යයි. හැබැයි ඔයාලට ලස්සන වීඩියෝ එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මගේ පළවෙනි වීඩියෝ එක generate වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ පළවෙනි වීඩියෝ එක generate වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මම දෙවෙනි image එක select කරගන්නවා. මම Gemini එකට ගිහිල්ලා බලනවා මගේ දෙවෙනි image එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒකත් මෙතනනින් upload වෙන්න දෙනවා. ඊට පස්සේ දෙවෙනි scene එක copy කරගන්නවා අපිට වීඩියෝ එකට අවශ්‍ය prompt එක copy කරලා මම Google Flow එකේ paste කරනවා. ඊට පස්සේ ඊතලේ ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ දෙවෙනි වීඩියෝ එකත් ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඉතුරු වීඩියෝ සීන්ස් 4ක් ජෙනරේට් වෙන්න දෙනවා. ඉතින් දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ Google Flow එකේ ඔක්කොම වීඩියෝස් ටික ජෙනරේට් වෙලා ඉවරයි. මම ඒවා එකින් එක ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි දැන් මෙන්න මේ විදිහට මගේ image folder එකයි video folder එකයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා ආයෙ ChatGPT එකට. ඒකට ගිහිල්ලා video scripts වලට යනවා. ඒ කියන්නේ අපේ part 1 එකට. ඒකේ පළවෙනි voice over එක copy කරගන්නවා. ඊට පස්සේ මම ගිහින් 11 labs එකට යනවා. 11 labs කියන එකෙන් මම generate කරගන්න යනවා voice ටික. ඒ කියන්නේ මොනවාද මේ sketchman කතා කරන්නේ කියලා. එතකොට ඒකට ගිහිල්ලා මෙතන තියෙනවා text to voice කියලා එකක්. අන්න ඒක මම ක්ලික් කරනවා. ඒ කියන්නේ text to speech කියලා එකක් තියෙනවා වම් පැත්තේ. අන්න ඒක මම ක්ලික් කරලා මෙන්න මෙතනින් මම type කරගන්නවා මට අවශ්‍ය එක. කියන්නේ මම paste කරගන්නවා අර කලින් copy කරගත්ත voice over එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පොඩි වෙලාවක් යනවා මේක generate වෙන්න. මම විතර පහලින් generate speech කියන එක දෙනවා. sorry ඊට කලින් මම ඔක්කොම scenes ටිකට යනවා. ඔක්කොම scenes ටිකේ voice overs ටික copy කරගෙන මම එකින් එක 11 labs එකේ paste කරගන්නවා. ඊට පස්සේ ඔක්කොම එකින් එක paste කරගත්තට පස්සේ මම generate speech දෙනවා. එතකොට මගේ speech එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකත් download කරගන්නවා. මෙතන download button එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙන් download කරලා මම ඒකත් මගේ folder එකට add කරගන්නවා. හරි ඊළඟට මම open කරගන්නවා මගේ හදාගත්ත video clips ටික එක තැනකට දාගන්න ඕන නිසා ඒක සඳහා මම පාවිච්චි කරන්නේ Filmora software එක. ඔයාලට CapCut හරි VN හරි මොකක් හරි කැමති software එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Filmora software එක. එතකොට මගේ ඉස්සෙල්ලාම මම videos clip ටික හදාගත්ත ටික මේකට upload කරගන්නවා. ඊට පස්සේ මම එකින් එක timeline එකට add කරගන්නවා. පිළිවෙල බලලා ඉවර වෙලා මම එකින් එක timeline එකට add කරගන්නවා. හරි ඊට පස්සේ මම voice over එක හදාගත්තා. ඒ කියන්නේ අපි හදාගත්ත voice over එක තියෙනවනේ 11 labs එකෙන් අන්න ඒකත් මම මෙතනට add කරගන්නවා. ඊට පස්සේ එකින් එක clip වලට අදාළ විදිහට මම ඒක කොටස් කරගන්නවා. හරි ඊට පස්සේ මම පොඩි music එකක් දානවා. පොඩි මේක motivational video එකක් නිසා පොඩ්ඩක් එයාලට දැනෙන්න ඕනේ video එක බලන කෙනාට heart එක touch වෙන්න ඕනේ. ඒ හින්දාම මම Pixabay එකට ගිහිල්ලා download කරගන්නවා පොඩි music clip එකක්. motivational clips කියලා search කරන්න පුළුවන්. motivational background musics වගේ එකක් ඔයාලට search කරන්න පුළුවන්. එතකොට ගොඩාක් free musics ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම මේකෙන් එක music එකක් download කරගන්නවා. ඊට පස්සේ ඒ download කරගත්ත music clip එකත් මම add කරගන්නවා Filmora එකට. හරි මම ඔක්කොම add කරගෙන ඉවරයි. ඒකත් කෙලින්ම timeline එකට පහලට ඇදලා drag and drop කරලා දාගන්නවා. හරි මගේ ඔක්කොම ටික වැඩ ටික දැන් ඉවරයි. ඒ කියන්නේ Filmora software එකට එනකන් ආවා. ඒකෙන් මම පොඩ්ඩක් මෙතන පොඩි adjustments ටිකක් කරගන්නවා. මගේ video clip එක පොඩ්ඩක් set වෙන්න ඕන නිසා time එකට අනුව. හරි දැන් මම ඔක්කොම image එකේ part ටික හදාගෙන ඉවරයි. මම දැන් export කරන්නයි යන්නේ video එක. හරි මෙන්න මේ විදිහට මගේ folder එක select කරලා කොහටද මගේ video එක save වෙන්න ඕනේ කියලා changes ටික කරලා මම export දෙනවා. එතකොට මගේ video එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ video එකේ final output එක. Meet Alex. ඉතින් ඔයාලා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මේ වගේ viral වෙන දේවල්, මේ වගේ දිනෙන් දින අප්ඩේට් වෙන දේවල් එක ඔයගොල්ලෝ වැඩ කරන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. එහෙම දැම්මොත් තමයි ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් විදිහට අරන් එන්නේ. ඉතින් අද දවසේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? පාලින් comment එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකෙන් තවත් දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.